තායිලන්තයේ බැංකොක් නුවරට ඉකුත් 22 වෙනිදා මෙරටින් ගිය චීවරධාරීන් 22 දෙනෙකු ඊ රාත්‍රියේ මද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට නැවත පැමිණෙන බවට පොලිස් මද්‍රව්‍යනාශක කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණා. Forever Sun Protection Cream. ඔබගේ සමේ සැබෑ ආරක්ෂාව. ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසු වූ විමර්ශන නිලධාරීන් විසින් අදාළ පිරිස මෙරටට පැමිණීමේදී ඔවුන් සතු එකම ආකාරයේ ගමන් මළු පරීක්ෂාවට ලක් කළ බවයි පොලිසිය පැවසුවේ. එහිදී එම ගමන් මළුවල සූක්ෂම ලෙස සකස් කළ කොටසක සඟවා තිබූ මද්‍රව්‍ය තොගයක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා. ඒ වගේ දෙයක් ගේන්න අනතුරුව සැකකාර චීවරධාරීන් පිරිස අත්අඩංගුවට ගෙන සිදු කළ වැඩිදුර පරීක්ෂා කිරීමේදී අදාළ ගමන් මළුවල තිබී කුෂ් හා හැෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112කට අධික ප්‍රමාණයක් හමු වූ බව පොලිසිය සඳහන් කළා. රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් මද්‍රව්‍ය එක් ගමන් මල්ලක කිලෝග්‍රෑම් 5ක පමණ බරකින් යුක්ත වනසේ අසුරා තිබූ බවයි වාර්තා වන්නේ. අනතුරුව සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මෙම පිරිස අතර සිටි මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක චීවරධාරීන් තිදෙනෙකු මෙම සංචාරය සංවිධානය කර ඇති බවයි. ඔවුන් තිදෙනා සිය මිතුරන් වන සෙසු චීවරධාරීන් ෆේස්බුක් හරහා සම්බන්ධ කරගෙන ඇති බවත් තායිලන්තයේ බැංකොක් නුවර දින 3ක සංචාරයක් සඳහා පිරිස් එක් කරගෙන ඇති බවද පොලිසිය සඳහන් කළා. ඒ සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත් හා ඉදුම් හිටුම් සියල්ල නොමිලේ ලබා දෙන බවත් ඒ වෙනුවෙන් තායිලන්තයෙන් මෙරට පාසල් සඳහා ලබා දෙන පාසල් උපකරණ තොගයක් රැගෙන එන ලෙසත් අදාළ චීවරධාරීන් තිදෙනා විසින් පවසා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව සෙසු චීවරධාරීන් පිරිස මෙම සංචාරය සඳහා එක්ව ඇති අතර ඒ අතර උපසම්පදා වූ පිරිසක්ද සිටින බව පොලිසිය සඳහන් කළා. පිරිස තායිලන්තයට ගිය පසු ඒ අතරින් කිහිප දෙනෙකු ගිහි ඇඳුමින් සැරසී සංචාරය කර ඇති බවද වාර්තා වනවා. ඔවුන්ට තායිලන්තයේදී හමු ලාංකිකයෙකු විසින් මද්‍රව්‍ය අඩංගු ගමන් මළු ලබා දී ඇති බවයි පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ. ඒ පිළිබඳව තමන්ට සැකයක් මතුවනද ඒ ගැන තැකීමක් නොකර මෙරටට පැමිණි බවද චීවරධාරීන් පිරිස පවසා තිබෙනවා. පොලිසිය පැවසුවේ පිරිස අතරින් 21 දෙනෙකුම වයස අවුරුදු 30ට අඩු චීවරධාරීන් වන අතර ඔවුන් මෙරට විවිධ ප්‍රදේශවල විහාරවාසීව සිටින විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරන තරුණ චීවරධාරීන් බවයි. අනෙක් චීවරධාරයා පිරිවෙනක ආචාර්යවරයෙකු බවද වාර්තා වනවා. තායිලන්ත සංචාරය සම්බන්ධීකරණය කළ චීවරධාරීන් තිදෙනා ඉකුත් මාසයේදීත් වෙනත් චීවරධාරීන් 12 දෙනෙකු කැටුව එරට සංචාරයක නිරතව ඇති අතර මැයි මාසයේදී තවත් චීවරධාරීන් පිරිසක් සමග තායිලන්ත සංචාරයකට සැලසුම් කර ඇති බවද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. මෙම මද්‍රව්‍ය තොගය මෙතෙක් කටුනායක ගුවන්තොටුපළ ඉතිහාසයේ අත්අඩංගුවටගත් විශාලතම මද්‍රව්‍ය තොගය වන අතර චීවරධාරීන් පිරිසක් මද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවටගත් ප්‍රථම අවස්ථාවද මෙය බවයි වාර්තා වන්නේ. පොලිස් මද්‍රව්‍යනාශක කාර්යාංශයේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර සැකකාර චීවරධාරීන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. නීතියට පිටින් කිසිම දෙයක් කරන්න බෑ. අනිවාර්යයෙන්ම ගුවනින් මුහුදෙන් කොහෙන් ආවත් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා. දීප ව්‍යාපෘතව සම්පූර්ණව මේ වැටලීම් සිදු වෙනවා. කිසිම වෙලාවක කාටවත් ඉඩක් දෙන්නේ නැහැ. නීතියෙන් පිට වැඩ කරනවා. ඇතුළත පිටියවත් ශ්‍රී ලංකන්